ඉතිහාසය නැවත නැවතත් සිදුවේ කියන කියමන්ට ලෝක ඉතිහාසයෙන් දෙන්න පුළුවන් අපිට වඩාත් සමීප ඛේදනීය සාක්ෂියක් ගැන කතාවක් කියන්නද. අවුරුදු 300කට අධික කාල පරතරයක්. භූගෝලීය වශයෙන් ගත්තොත් කිලෝමීටර් දහස් ගණනක දුරක්. ඒ මොකක් හෝ හේතුවක් නිසා එකම ආකාරයේ දෛවෝපගත ඉරණමක් උරුම කරගත්ත ආත්ම දෙකක්. මේ කතාව දිව යන්නේ සිංහලයේ අවසන් රචන විදිහට සැලකෙන ලෝකනාථ මහබිසෝ බණ්ඩාර හෙවත් කුසුමාසන දේවිය සහ ජොසනේ අවසන් කුමාරිකාව විදිහට හැඳින්වෙන දොක්කේ කුමරිය වටා. තම තමන්ගේ රටවල ඓතිහාසික සන්ධිස්ථාන දෙකක ප්‍රධාන සලකුණු බවට පත්වන මෙම කාන්තාවන් දෙදෙනා මොකක් හෝ හේතුවක් නිසා එකම ආකාරයේ දෛවෝපගත ඉරණමකට මුහුණ පාපු. එකම ආකාරයේ සිදුවීම් රාශියකට මුහුණ දීපු දෙන්නෙක් කියලා කිව්වොත් ඔයාලා විශ්වාස කරනවා. කුසුමස්ථාන ලෝකනාථ මහබිසෝ බණ්ඩාර හෙවත් කුසුමාසන දේවිය ගැන කතා කරද්දී සිංහල ඉතිහාසය තුළ එදා මෙදා තුර සටහන් වෙලා තියෙන කාන්තා චරිත අතරින් ඇය තරම් අසාධාරණට ලක්වුණු. ඇය තරම් ඛේදනීය ඉරණමකට මුහුණ දීපු වෙනත් කාන්තාවක් නැති තරම්. ඒ වගේම තමයි ජොසනේ අවසන් කුමරිය. එහෙමත් නැත්නම් වර්තමානයේ කොරියානු අර්ධද්වීපයේ අවසන් කුමරිය විදියට සැලකෙන දොක්කේ කුමරියත්. අවුරුදු 300කට අධික කාල පරතරයක් තියාගෙන ලෝකයේ රටවල් දෙකක ඉපදුනත් ඒ කාල සමයන්හිදී මුහුණ දීන්න සිද්ධ වුණු යටත් විචිත කරන බලපෑම් හමුවේ ඔවුන් දෙදෙනා මුහුණ දීපු ඉරණම බොහෝ දුරට එකිනෙකට සමානයි. ඒක හරියට මම අර කලින් කිව්වා වගේ ඉතිහාසයේ නැවත නැවතත් සිදුවේ කියන කියමන සනාථ කරන අවස්ථාවක් වගේ. දෝන කතිරිනා හෙවත් කුසුමාසන දේවිය උපත ලබන්නේ කරලියද්ද බණ්ඩාර රජුට දාව ගලගම දෙනවක කුසුමාසන දේවිය හට. ඒ බොහෝ දුරට 1578ත් 1580ත් අතර කාල පරිච්ඡේදයි. ඇගේ ජීවිතය ගැන කතා කරද්දී ඇය අහිමි වීම කියන දේ උපතින්ම රැගෙන ආපු තැනැත්තියක්. විශේෂයෙන්ම ඊටමත් ලාබාල වයසකදී ඇගේ වැඩිමහල් සහෝදරයා වසූරිය රෝගයෙන් මිය යෑමත් එක්කම ඇගේ ජීවිතය යටත් විචිතකරණයේ අතකොළුවක් බවට පත්වීම කියන දරුණු ඉරණමට මුහුණ දීමේ සිදුවීම් මාලාව ආරම්භ වෙනවා. ඒකට බලපාපු මූලිකම හේතුව තමයි වර්ෂ 1582 දී සීතාවක රාජසිංහ විසින් සෙන්කඩගල රාජධානිය ආක්‍රමණය කිරීම. මේ සිදුවීමත් එක්කම රාජසිංහ සෙන්කඩගල ආක්‍රමණය කරාට පස්සේ කරලියද්ද බණ්ඩාර කරන්නේ පණ බේර ගන්න තමන්ගේ දරු පවුලත් අරගෙන පෘතුගීසින් වෙත පලා යෑම. කරලියද්ද බණ්ඩාර කොහොමද පෘතුගීසින්ගේ අතකොළුවක් විදිහට කටයුතු කරපු නිසා ඔහු තමන්ගේ අඹදරුවන් එතකොට වස්තු සම්භාරය තමන්ට පුළුවන් විදිහට අරගෙන ත්‍රිකුණාමලයේ පෘතුගීසි බලකොටුවට පලා ගියා කියලා තමයි සඳහන් වෙන්නේ. ඔහුගේ මේ පලා යාමත් එක්කම සීතාවක රාජසිංහ සෙන්කඩගල රාජධානියේ සාමන්තයා විදිහට වීරසුන්දර බණ්ඩාරව පත් කරනවා. කොහොම හරි මේ විදිහට ත්‍රිකුණාමලයේ පෘතුගීසි බලකොටුවට පලා ගියපු කරලියද්ද බණ්ඩාර රජුට හා දෙනවක කුසුමාසන දේවිය හට ඒ බලකොටුවේදී වසූරිය වැළඳිලා මිය ගිහිල්ලා තියෙනවා. ඒ විදිහට තමන්ගේ දෙමාපියන් මිය යාමත් එක්කම කුඩා කුසුමාසන දේවිය මේ ලෝකයේ අනාථයෙක් බවට පත් වෙනවා. කොහොම හරි මේ විදිහට කරලියද්ද බණ්ඩාර රජුගේ මරණයත් එක්කම කුසුමාසන දේවියගේ භාරකාරීත්වයේ හිමි වෙන්නේ ඇගේ ඥාති සහෝදරයෙක් විදිහට සැලකෙන ඩොන් පිලිප් හෙවත් යමසිංහ බණ්ඩාරට. නමුත් මෙතනදී පෘතුගීසින් සිද්ධ කරන්නේ ඇගේ භාරකාරීත්වයේ යමසිංහ බණ්ඩාරට පවරනවා වෙනුවට ඔහුව පෘතුගාලයේ ගෝවෙනුවරට අරගෙන ගිහිල්ලා කුසුමාසන දේවියගේ භාරකාරීත්වය මන්නාරමේ පෘතුගීසි බලකොටුවේ වාසය කරපු කැතරින්ද ආබ්‍රෝ කියන පෘතුගීසි කාන්තාවට පවරපු එක. එතනදී ඔවුන් කුසුමාසන දේවියව දෝන කතිරිනා විදිහට බෞතිස්ම කරලා ඇයට පෘතුගීසි සංස්කෘතිය, එතකොට ක්‍රිස්තියානි ආගම, එතකොට ඔවුන්ගේ සිරිත් විරිත්, ඔවුන්ගේ භාෂාව උගන්වලා ඇයව පෘතුගීසි කාන්තාවක් විදිහට ඇති දැඩි කරනවා. මෙතනදී ඔවුන්ගේ අරමුණ උනේ කවදා හරි කුසුමාසන දේවිය ලවා සෙන්කඩගල රාජධානියේ බලය අත්පත් කර ගැනීම. හරි අපි දැන් මේ කුසුමාසන දේවිය ගැන කතාව පොඩ්ඩක් පැත්තකට කරලා දොක්කේ කුමරියගේ පැත්තට හැරෙමුකෝ. කුසුමාසන දේවිය ක්‍රිස්තු වර්ෂ 1578ත් 1580ත් අතර කාල පරිච්ඡේදයේදී ලංකාවේ උපත ලබද්දී දොක්කේ කුමරිය උපත ලැබුවේ ඊට අවුරුදු 300කට විතර පස්සේ ක්‍රිස්තු වර්ෂ 1912 දී ජොසන් අධිරාජ්‍යයේ. එහෙමත් නැත්නම් වර්තමානයේ කොරියානු අර්ධද්වීපයේ. ඇය
ජොසන් අධිරාජ්‍යයේ ඒ වෙද්දී අධිරාජ්‍යයා විදිහට කටයුතු කරපු ගෝජොන් රජුට සහ ගුයිඉන් උපබිසවට දාව උපත ලැබූ කෙනෙක්. ඒ වගේම මේ කුසුමාසන දේවිය උපත ලබද්දී ලංකාව පෘතුගීසි යටත් විජිතකරණයේ බලපෑම් වලට ලක් වෙලා තිබුණා වගේම මේ ඩොක්කේ කුමරිය උපත ලබද්දී ජොසන් අර්ධද්වීපේ ජපාන් අධිරාජ්‍යයේ යටත් විජිතකරණයේ බලපෑම් වලට ලක් වෙලා තිබුණා. ඒ වගේම මේ දොක්කේ කුමරිය කියන්නේ ගෝජොන් අධිරාජ්‍යගේ ජීවතුන් අතර හිටපු එකම දියණිය. ඒ නිසාම අධිරාජ්‍යයා මේ තමන්ගේ පුංචි දුවට ගොඩාක් ආදරය කරලා තියෙනවා. නමුත් ඔහු තමන්ගේ දුවට මොනතරම් ආදරය කරත් මේ ජපන් අධිරාජ්‍යයේ බලපෑම් කොච්චර ප්‍රබලයිද කියනවා නම් ඔහුට ජපන් අධිරාජ්‍යයෙන් අවසරයක් ගන්නේ නැතුව ඔහුගේ දුවට නමක් තියන්න තියා අඩුම ගානේ ඇයව පවුලේ නාම ලේඛනයට ඇතුළත් කරගන්නවත් අවස්ථාවක් ලැබිලා නැහැ. මේ කාලයේදී ගෝජොන් අධිරාජ්‍යයා කියන්නේ නිකන් නාම මාත්‍රික රජෙක් විතරයි. මොකද රාජ්‍යයේ හැමදේම තීරණය කරේ ජපන් අධිරාජ්‍යය විසින්. ඒ නිසාම මේ ගෝජොන් අධිරාජ්‍යයා කල්පනා කරලා තියෙනවා කවදා හරි Taman නැති වෙච්ච දවසක තමන්ගේ කුඩා දියණියට ජපනුන් අතින් කරදරයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔවුන්ගේ බලපෑමට ලක් වෙන්න සිද්ධ වෙන්න පුළුවන් කියලා. ඒ නිසාම මේ ගෝජොන් අධිරාජ්‍යයා දොක්කේ කුමරියට විවාහයක් ලෑස්ති කරලා තියෙනවා. ඒ ජපනුන්ට රහසින්. කොහොම හරි මේ අවස්ථාවේදී ජපන් නිලධාරීන් මේ විවාහය ගැන දැනගෙන ඒක වහාම අවලංගු කරලා තියෙනවා. ඒක හරියට කරලියද්ද බණ්ඩාරගේ මරණයෙන් පස්සේ කුසුමාසන දේවියගේ හිමිකාරීත්වය යමසිංහ බණ්ඩාරට පැවරුණත් පෘතුගීසි නිලධාරීන් ඔහු පෘතුගාලයට යවලා කුසුමාසන දේවියගේ බාරකාරීත්වය කැතරීන් දාබ්රුට පැවරුවා වගේ. ඔන්න ඔය අතරතුර කාලේදී තමයි ක්‍රිස්තු වර්ෂ 1919 දී ගෝජොන් අධිරාජ්‍යයා මිය යන්නේ. ඔහුගේ මරණයත් එක්කම මේ දොක්කේ කුමරියගේ සම්පූර්ණ පාලනය ජපන් නිලධාරීන් අතට පත් වෙනවා. ඒ වගේම ඔහුගේ මරණයෙන් පස්සේ ජොසන් මාලිගය සම්පූර්ණයෙන්ම ලේවිලක් බවට පත් වෙනවා. විශේෂයෙන්ම ගෝජොන් අධිරාජ්‍යයාගේ අගබිසව ලෙස කටයුතු කරපු මියොන්සොන් රෙජිනව ඇගේ මාලිගාව තුලදීම දූෂණයට ලක් කරලා ගිනි තියලා මරලා දානවා. ඒකට බලපාපු ලොකුම හේතුවක් තමයි ඇය හැම වෙලාවෙම වගේ තමන්ගේ මව්බිම ජපන් අධිරාජ්‍යයෙන් ගලව ගන්න නිදහස ලබා ගන්න කටයුතු කිරීම. ඒ වගේම මේ රාජකීය කාන්තාවන් දෙන්නාගේ ජීවිත එකම විදිහේ ඉරණමක් උරුම කරගත්ත ජීවිත දෙකක් කියන්න අපිට තියෙන තවත් එක හොඳ සාක්ෂියක් තමයි විශේෂයෙන්ම කරලියද්ද බණ්ඩාර රජුගේ මරණයෙන් පස්සේ කුසුමාසන දේවියගේ බාරකාරීත්වයේ හිමි වුණු යමසිංහ බණ්ඩාරව පෘතුගාලයට අරගෙන ගියා වගේම ගෝජොන් අධිරාජ්‍යයාගේ මරණයෙන් පස්සේ දොක්කේ කුමරියගේ බාරකාරීත්වයේ පැවරුණු ඇගේ අර්ධ සහෝදරයන්ව ජපන් අධිරාජ්‍ය පාලනයට යටත් කර ගැනීම සහ ඔවුන්ව ජපානයට අරගෙන යෑම. ලංකා ඉතිහාසයේ සමහර තැන්වල කියන විදිහට මේ කුසුමාසන දේවිය කුඩා කාලේ ඉඳලම යම්කිසි මානසික පීඩාවකින් පෙළලා තියෙනවා. නමුත් ඇය ගැන කරුණු හොයාගෙන යද්දී ලංකාවේ ප්‍රධාන ලිඛිත ඉතිහාස මූලාශ්‍රයේ විදිහට සැලකෙන මහා වංශය තුල ඇය ගැන පැහැදිලි කරුණු කිසිවක්ම සටහන් වෙලා නැහැ. නමුත් විමල ධර්මසූරිය රජු හිම නැත්නම් කොණප්පු බණ්ඩාරගේ විවාහය ගැන සඳහන් කරලා තියෙන අවස්ථාවේදී විතරක් රජුටම කැපෙන රාජකීය කන්‍යාවක් විවාහ කරගත්ත කියන කාරණේ විතරක් සඳහන් කරලා තියෙනවා. මේ කොණප්පු බණ්ඩාර හේවත් විමල ධර්මසූරිය රජතුමා කියලා කියන්නේ කරලියද්ද බණ්ඩාර පෘතුගීසින් වෙත පලා ගියාට පස්සේ රාජසිංහ රජු විසින් උඩරට සාමන්තයා විදිහට පත් කරපු වීරසුන්දර බණ්ඩාරගේ පුත්‍රයා. පසු කාලීනව ඇති වූ සිදුවීම් මත රාජසිංහ රජු විසින් මේ වීරසුන්දර බණ්ඩාරව රාජද්‍රෝහී චෝදනා මත බොරු වලක වට්ටවලා ඝාතනය කරනවා. ඒත් එක්කම කොණප්පු බණ්ඩාර තමන්ගේ ජීවිතේ බේරගන්න හිතාගෙන පෘතුගීසින් වෙත පලා ගිහිල්ලා තියෙනවා. පෘතුගීසින් වෙත පලා ගියාට පස්සේ ඔහු ඕස්ට්‍රියාවේ ඩොන් ජුවන් නමින් බෞතිස්ම ලැබපු බවක් තමයි සඳහන් වෙන්නේ. ඒ වගේම සමහර මූලාශ්‍රවල සඳහන් වෙන විදිහට ඔහු තම්මිටරාල නම් පුද්ගලයෙක්ගේ දියණියක් සමග විවාහ වෙලා ඉඳලා තියෙනවා. කොහොම හරි මහා වංශය තුල කුසුමාසන දේවිය ගැන සඳහන් වෙලා තියෙන අවස්ථා ගැන තොරතුරු හොයාගෙන යද්දී ඊළඟට අපිට ඇය ගැන තොරතුරු හම්බෙන්නේ විමල ධර්මසූරිය රජතුමාගේ මරණයෙන් පස්සේ ඇය හා සෙන්රත් රජතුමාගේ විවාහය සිදු වූ අවස්ථාවේදී. එතනදී කුසුමාසන දේවිය හා සෙන්රත් රජතුමාගේ විවාහය පිළිබඳව සඳහන් කරමින් මහා වංශ කතුරු සඳහන් කරලා තියෙන්නේ සෙන්රත් රජතුමා තමන්ගේ දෙටු සහෝදරයාගේ මෙහෙසියවම තමන්ගේ අගබිසව බවට පත් කරගත්තා කියලා. එතනදී අපිට හිතෙනවා ඇතැම් විට මේ කුසුමාසන දේවිය මොනතරම් වැදගත් චරිතයක් වුණත්
මහාවංශ කතෘ විසින් ඇය හුදේ කාන්තාවක් වීම නිසාම ඇය පිළිබඳව වැඩිදුර විස්තර සඳහන් කිරීම මගහැරියාදෝත් කියලා. ලංකාවේ මූලාශ්‍රවල මේ කුසුමාසන දේවිය පිළිබඳව එතරම් වර්ණනගලා තිබ්බේ නැතත් සමහර පෘතුගීසි මූලාශ්‍රවල නම් ඇය ඉතාමත් සුන්දර, එතකොට බොහොම නුවණ තියෙන දක්ෂ ස්ථානෝචිත ප්‍රඥාවෙන් හිබි කාන්තාවක් කියලා සඳහන් කරපු අවස්ථා දැක ගන්න පුළුවන්. මෙතනදී කුසුමාසන දේවිය සහ දොක්කේ කුමරියගේ ජීවිත කතාව පිළිබඳව විමසලා බලද්දී කුසුමාසන දේවියට තමන්ගේ ආගම සංස්කෘතිය ජාතිය අමතක කළ දෝන කතිරිනා නමින් බෞතිස්ම වෙන්න සිද්ධ වුණා වගේම දොක්කේ කුමරියටත් ඒ හා සමානම සිදුවීමකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒ වර්ෂ 1925 දී ඇයව ජපානයට රැගෙන යාමත් එක්කම ඇයව ජපානට රැගෙන ගියාට පස්සේ ජපාන් අධිරාජ්‍යය විසින් ඇයව නැවතත් ටෝකුයි කුමරිය නමින් බෞතිස්ම කරනවා. ඒ වගේම ඇගේ කැමැත්ත විමසන්නේ නැතුවම සෝ ටකේයුකි කියන ජපාන් නිලධාරියා සමග ඇයව විවාහ කරවනවා. කුසුමාසන දේවියගේ විවාහය ගැන කතා කරද්දී ඇය කොනප්පු බණ්ඩාර හෙවත් විමලධර්ම සූරිය රජතුමා සමග විවාහ වුණා. සමහර මූලාශ්‍රවල තියෙන විදිහට ඇය තමන්ගේ ආරක්ෂකයා වුණු පෘතුගීසි ජාතික ෆ්‍රැන්සිස්කෝද අසර්ලෝස් සමග ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වලා තියෙනවා. නමුත් මේ විදිහට ප්‍රේම සම්බන්ධතාවයක් පැවැත්වුවත් ඇය කොයිම අවස්ථාවකදීවත් පෘතුගීසි ජාතිකයෙක් සමග විවාහ වෙන තීරණය ගන්නේ නැහැ. එතනදී ඇගේ ඒ තීරණය සෙන්කඩගල රාජධානී ස්වෛරීත්වයේ තවදුරටත් සිංහලයන් අතරම තබා ගන්න මනා පිටුවහලක් වුණා කියලා අපිට හිතන්න පුළුවන්. මේ කොනප්පු බණ්ඩාර සමග කුසුමාසන දේවියගේ විවාහය ගැන කතා කරද්දී සාහිත්‍යකරුවන් විසින් මේක ගොඩාක් උත්කර්ෂයට නංවලා තියෙනවා. සමහර මූලාශ්‍රවල සඳහන් වෙන විදිහට මොවුන්ගේ විවාහය දින 100ක් පුරාවට මහා උත්සව ශ්‍රීයෙන් සමරලා තියෙනවා. සාහිත්‍යකරුවන් විසින් මේ විවාහය මොන තරම් ලස්සනට ලියලා තිබ්බත් මොන තරම් වර්ණනගලා තිබුණත් මට එක්තරා දෙයක් හිතෙනවා. ඒ තමයි Tamanට වඩා ගොඩාක් වැඩි මහල්. විශේෂයෙන්ම Tamanට කලින් තව දෙපාරක් විවාහ වෙලා හිටපු පිරිමියෙක් එක්ක සිද්ධ වෙච්ච විවාහය අවුරුදු 13ක පොඩි ගැහැණු දැරිවියකට කොහොම දැනෙන්නේ නැද්ද කියන කාරණේ. එතනදී මට හිතෙනවා මේ සාහිත්‍යකරුවන් ලස්සනට ලියලා තියෙන තරම් විමලධර්ම සූරිය සහ කුසුමාසන දේවිය අතර විවාහය ලස්සන වෙන්නේ නැතුව ඇති කියලා. ඒක මගේ පුද්ගලික අදහසක්. දොක්කේ කුමරිය සහ කුසුමාසන දේවියගේ ජීවිතය ගැන සංසන්දනාත්මකව කතා කරද්දී මොවුන් දෙදෙනාගේ තියෙන වැදගත්ම සමාන ලක්ෂණයක් තමයි ජීවිතයේ කුඩා කාලයේ පටන් ලැබූ පීඩාකාරී අත්දැකීම් නිසා පසු කාලීනව යම්කිසි මානසික ව්‍යාධියකින් පෙළෙන කියන කාරණේ. විශේෂයෙන් මෙතනදී කුසුමාසන දේවිය ගැන කතා කරද්දී ඇය කොනප්පු බණ්ඩාරගේ එහෙම නැත්නම් විමලධර්ම සූරිය රජතුමාගේ මරණයෙන් පස්සේ ඇයට නැවත වතාවක් ඒ මාලිගාවෙම අගබිසව බවට පත් වෙන්න සිද්ධ වෙනවා. ඒ සෙනරත් රජතුමාගේ බිසව විදිහට. මේ සෙනරත් රජතුමාගේ සහ කුසුමාසන දේවියගේ විවාහය පිළිබඳව කුසුමාසන දේවියගේ පැත්තෙන් සානුකම්පිතව බලලා කිසිම කෙනෙක් සටහන් කරලා නොතිබුණත් සමහර මූලාශ්‍රවල සඳහන් වෙනවා සෙනරත් හෙවත් කොනප්පු බණ්ඩාරගේ ඥාති සහෝදරයා තමන්ගේ ඥාති සහෝදරයාගේ අභාවයෙන් පස්සේ ඔහුගේ බිරිඳව දූෂණය කරලා බලහත්කාරයෙන් විවාහ කරගත්තා කියලා. ඒ වගේම සමහර මූලාශ්‍රවල මේ සෙනරත් රජතුමා විමලධර්ම සූරිය රජතුමාට දාව කුසුමාසන දේවිය බිහි කරපු දියණියකවත් දූෂණය කරපු බවක් සඳහන් වෙනවා. ඒ වගේම සමහර තැන්වල සඳහන් වෙන විදිහට විමලධර්ම සූරියට සහ කුසුමාසන දේවියට ලැබුණු වැඩිමහල් පුත්‍රයා මිය යන්නේ මේ සෙනරත් රජතුමාගේ කුමන්ත්‍රණයක් නිසා. ඒ නිසාම කුසුමාසන දේවිය කියන්නේ තමන්ගේ ජීවිත කාලය පුරාම තමන්ගේ දරුවන් නිසා බොහොම මානසික පීඩාවෙන් දුකින් කටයුතු කරපු කෙනෙක්. එතනදී දොක්කේ කුමරිය ගැන කතා කරද්දී ඇයටත් කුසුමාසන දේවිය වගේම තමන්ගේ දරුවන් නිසා මවකට මේ ලෝකෙ විඳින්න වෙන අමාරුම වේදනාව විඳින්න සිද්ධ වෙනවා. ඒ ඇගේ දියණිය සියදිවි නසා ගැනීමත් එක්කම ඒ සිදුවීමත් එක්කම කුඩා කාලයේ පටන්ම තමන්ගේ මව් රටෙන් ඈත් වෙලා ජපානයේ ප්‍රාණැපකාරිනියක් විදිහට ජීවත් වෙන්න සිදුවීමත් නිසාම ජීවිතේ පුරාම ඇය ලැබපු පීඩාකාරී අත්දැකීම් නිසා ඇයගේ ජීවිතේ වැඩි කාලයක් ගත කරන්නේ මානසික රෝගියෙක් විදිහට. මොවුන් දෙදෙනාගේ ජීවිතයේ අවසන් කාලය ගැන කතා කරද්දී කුසුමාසන දේවියගේ මරණය සිදු වුණු ආකාරය අදටත් අභිරහසක්.
කිසිම මූලාශ්‍රයක ඇය මිය ගියේ කොහොමද කියන එක ගැන සඳහන් වෙලා නැහැ. නමුත් ඇය ඊටමත් තරුණ වයසකදී මිය ගිය බවක් තමයි සඳහන් වෙන්නේ. නමුත් දොක්කේ කුමරියගේ ජීවිතය ඉරණම් දෙන්නේ ඒ විදිහට නෙවෙයි. ඇය තරමක් වයස්ගත වෙනතුරු ජීවත් වෙනවා. නමුත් කොයිතරම් වයසක් ජීවත් වුණත් ඇගේ ජීවිතයේ පාලනය ඇගේ තරුණ අවදියෙන් පස්සේ ඇයට අහිමි වෙනවා. ඒ ඉතාමත් ලාබාල වයසකදීම ඇය මානසික රෝගියෙක් බවට පත්වීම නිසා. කොහොම හරි ජොසන් අධිරාජ්‍ය ජපන් අධිරාජ්‍යයෙන් නිදහස ලබලා අවසානයේ ජොසන් රාජධානි සමය අවසන් වෙලා කොරියාව විදියට නම් ලබලා පස්සේ උතුරු කොරියාව හා දකුණු කොරියාව විදියට රට දෙකට බෙදලා කාලයක් ගියාට පස්සේ තමන්ගේ ජීවිතයේ අවසන් භාගයේදී මේ දොක්කේ කුමරියට තමන්ගේ මව් රටට එන්න අවස්ථාව ලැබෙනවා. නමුත් ඇය එහෙම එන්නේ තමන්ගේ මතකයේ අහිමි වෙච්ච තැනැත්තියක් විදිහට. මොවුන් දෙදෙනාගේ මේ ජීවිත ගැන කතා කරද්දී මේ කුසුමාසන දේවිය සහ දොක්කේ කුමරිය කියන දෙදෙනාම යටත් විචිත කරන බලපෑම් හමුවේ අසරණ භාවයට පත්වෙච්ච කාන්තා ආත්ම දෙකක් කියලා හැඳින්වුවොත් වැරදි නෑ. විශේෂයෙන්ම මේ කුසුමාසන දේවිය ගැන කතා කරද්දී අය පෘතුගීසීන්ගේ යටත් විචිත කරන බලපෑම් හමුවේ බලය ලබා ගැනීමේ උපකරණයක් විදිහට භාවිත වෙද්දී දොක්කේ කුමරිය ජපන් අධිරාජ්‍යය යටතේ යටත් විචිතකරණය හමුවේ ජොසන් ජනතාවගේ ජාතිකවාදී හැඟීම් මර්ධනය කිරීමේ උපක්‍රමයක් විදිහට භාවිත වුණා. මොවුන් දෙදෙනා මොනතරම් තමන්ගේ රට වෙනුවෙන් පෙනී ඉන්න එහෙම නැත්නම් තමන්ගේ ජීවිතය වෙනුවෙන් පෙනී ඉන්න උත්සාහ කරත් යටත් විචිතකරණයේ හමුවේ ඔවුන් දෙදෙනාගේ ජීවිත ඔවුන්වත් නොසිතූ අන්දමින් විනාශ වුණා කියන එක තමයි වඩාත්ම නිවැරදි. කුසුමාසන දේවිය සිංහලයේ අවසන් රචන විදිහටත් දොක්කේ කුමරිය ජොසනේ අවසන් කුමරිය විදිහටත් ඉතිහාසයේ සුවිශේෂම යුගයන් දෙකක අවසානයේ සනිටුහන් කරද්දී අනුන්ගේ බින් අඟලටත් කුරුමානම් අල්ලපු පිරිසක් නිසා මොවුන් දෙදෙනාටම තම තමන්ගේ රටවල ඉතිහාස කතා ඇතුලේ ඛේදනීය මතකයන් වෙලා ජීවත් වෙන්න සිද්ධ වෙලා තියෙනවා. ඉතින් සිංහාසනයේ තනන්න වගේම ඒ සිංහාසනවල බලය රැක ගන්නත් මේ අහිංසක කාන්තාවන් දෙදෙනා අතකුළුණා කිව්වොත් වැරදි නෑ නේද? ඉතින් ඔන්න කාලෙකට පස්සේ කේවර් ලවර්ස් අපි ඔයාලට වීඩියෝ එකක් අරගෙන ආවා. ඉතින් කවදාකවත් නැති විදිහට මේ විදිහේ වීඩියෝ එකක් අරගෙන ආවේ ඇයි කියලා ඔයාලා හිතනවා. ඉතින් මම වීඩියෝ එක මුලින්ම නොකියුවත් පහුගිය දවස්වල YouTube policies වල සිදුවෙච්ච වෙනස් වීම් නිසා මට මගේ channel එක తాවකාලිකව නතර කරන්න සිද්ධ වුණා. නමුත් ඉතින් මම මේක ආසාවෙන් කරගෙන ආපු එකක් නිසා මට හිතුණා ඒක නතර නොකර අලුත් ක්‍රමයකට අත්හදා බලලා තාක්ෂණික ගැටලු මතු නොවන විදිහට මේ විදිහට කරගෙන යනවා කියලා. ඉතින් එහෙම හිතපු තීරණයේ ප්‍රතිඵලය තමයි මේ වීඩියෝ එක. ඉතින් දිගටම ඔයාලට මේ විදිහේ වීඩියෝ තමයි මම ඉස්සරහට අරගෙන එන්න බලාපොරොත්තු වෙන්නේ. මේ වෙනස ඔයාලටත් නුපුරුදු ඇති. ඔයාලට වගේ මටත් නුපුරුදුයි. ඉතින් අපි කේවර්ඩ් ලවර්ස් එක්ක මෙච්චර දවසක් ඔයාලා එකතු වෙලා හිටියා වගේම ඉස්සරහටත් අපිත් එක්ක බොහොම ආදරෙන් එකතු වෙලා ඉඳී කියන බලාපොරොත්තු වෙනවා. ගිහින් එන්නම්.